හරිනි අමරසූරිය කියන්නේ ඇත්ත වශයෙන්ම ගත්තොත් ලංකාවේ අර තවත් සමාජ පන්තියක් නියෝජනය කරන සමාජ ප්‍රවේශයක් නියෝජනය කරන කොටසක්. මේගොල්ලෝ නියෝජනය කරන්නේ වෙනත් මනෝභාවයක්. ඊටාම සුළු සමාජ කොටසකගේ මනෝභාවයක්. ඇය ඉංග්‍රීසියෙන් හිතන ඉංග්‍රීසියෙන් කතා කරන අර ඒ පැලැන්තියක් නියෝජනය කරන කාන්තාවක්. සහ මම හිතන්නේ ඇය විශ්වාස කරනවා කියලා අපේ සભ્યත්වය තුල තියෙන ශ්‍රී ලාංකික පවුල කියන සංකල්පය හෝ ඒ පවුල වටා තියෙන ඒ ගුණගරුක අපේ ශ්‍රී ලාංකික පවුල කියන සංකල්පය විශ්වාස කරන කතක් ඒ ශ්‍රී ලාංකික කතක් නෙමෙයි අය. ඇත්තටම ඒ අර්ථයෙන් සભ્યත්ව අර්ථයෙන් ගත්තම. ආයි යාළුවනේ. අහන් හිටියේ නේද කතාව එයා කියපු. ওই කතාව කිව්වේ මීට අවුරුදු මං හිතන්නේ එකමාරකට දෙකක විතර කලින් ඡන්දයට කලින් ජනාධිපතිවරණයට කලින්ද කොහෙද ওই මිනිස්සු කතාව කිව්වේ. ඕක කියපු වෙලාවේ ඔය මිනිහට ගැහුව පුදුම ගැහිල්ලක්. ওই කතාවේ සාරාංශය කිව්වොත් එයයි කිව්වේ හරිනි අමරසූරිය ශ්‍රී ලාංකික කතාවක් නොවේ කියලා. ඒ පාර මේ මිනිහට ගෑනු වැඳුම් අන්දලා ඒව කරලා මඩ ගැහුවා ඇති වෙනකම්ම. හරි දැන් ඉතින් තේරෙන මේ කතාවේ අර්ථය එතුමා කිව්වේ මේ සංස්කෘතිය මේ සભ્યත්වය තුල හැදිච්ච අය නෙවෙයි කියලා. ඉතින් එවැනි අය අධ්‍යාපන අමාත්‍යාංශයට ඇමතිකම් වලට දැම්මම දැන් වෙන දේ පේනවනේ හොයලට. මෙහෙමයි තමන්ගේ පුද්ගලික දේවල් නැති. ඒවට පුද්ගලිකත්වයට ආශාවලුත් ඇති. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ සංස්කෘතියේ ඒව තහනම් කොල්ලත් නැහැ. හැබැයි ඒවා ජාතික මට්ටමේ අධ්‍යාපනයේත් අපේ ළමයින්ට දේවල් දෙකට ගේනවා කියන්නේ ඒක තමයි හොඳ නැති කාරණාව. දැන් කොහොම වුණත් දැන් වෙලා තියෙන්නේ මොකක්යි? දැන් අන්තිමට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් CID එකට යනවා මේක දැම්මේ කවුද කියලා හොයන්න. දැන් මේකටත් වෙන්නේ වෙන දෙයක් නෙවෙයි. මේකටත් වෙන්නේ අර රංගවල මහත්තයා අලු පොලිස් නිලධාරීන්ට අන්තිමට වෙච්ච වැඩේ අර ගංජා පෙළල් දාන්න ගිය පොලිස් නිලධාරීන්ට වෙච්ච වැඩේම තමයි. අන්තිමට මේක ආණ්ඩුව සියඹල ගෙනල්ලතම නැහැ. මේකටත් පක කියන්න වෙන්නේ අර හිටපු අහිංසක නිලධාරීන්ටම තමයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ජාතිය විහාර මහදේවී වගේ සලකලා මනාප විශාල සංඛ්‍යාවක් දීලා වාර්තාගත මනාපෙන් මිනිස්සු ගුණාට ඇඳලා පාර්ලිමේන්තුවට යවන වෙලේ හිතන්න තිබුණා අපේ රටට හරියන මිනිස්සු පාර්ලිමේන්තුව යවන්න ඕන කියලා. පිටරට ගිහලා හිතන අපේ දෙයක් අඳුරන්නේ නැති මිනිස්සු බලයට පත් කරාම ඔය වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් දැන් කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් ඕව බලාගෙන තව අවුරුදු 4ක් කොහෙද ඉන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි ගියා.